දැන් අම්මා තාත්තා අපිට ආදරය කරනවා. මං කිව්වේ හිතවත්භාවය තියෙනවා කියලා. බලන්නකෝ එක උදාහරණයක් මම කියන්නම්. එක අම්මා කෙනෙක් හිටියා පින්නතුනේ. ඒ අම්මට මේ සීනි අමාරුව තියෙනවා. මෙතනත් ඇති ඕන තරම්. අත උස්සන්න කිව්වොත් කී දෙනෙක් උස්සයිද? මේ අම්මට සීනි අමාරුව. හොඳට බෙහෙත් ටික බොනවා. හොඳට පාලනය වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? බාලම ලේලි දොස්තර කෙනෙක්. ඒ කියන්නේ බාල පුතා බැඳපු එක්කෙනා දොස්තර කෙනෙක්. හැබැයි චෙක් කරාම සීනි වැඩි. හැමදාම සීනි. හරි ගැටලුවක්. දොස්තර මහත්තයාට ප්‍රශ්නයක්. පස්සේ බැලුවාම හේතුව මොකක්ද? බලන්න දරුවට තියෙන ආදරය අම්මා. මේ බාල දරුවා වැඩ ඉවර කළා රස්සා ඉවර කළා ගෙදර එනකොට 11:00 වෙනවා රෑ. අර අම්මා රෑ නිදි නෑ. බෙහෙත් ටික බොනවා දොස්තර ලේලිට පේන. කෑම ටික කනවා දොස්තර ලේලිට පේන. අම්මගේ කාමරේට ගිහලා දොර වහ ගන්නවා. ඇයි නිදි වරන්න එපා නිදි වරුවත් සීනි වැඩි වෙනවා. නිදි මරන්න එපා කියලා ලේලි කියන නිසා ගේ ඇතුළට ගිහලා නිදි ගන්නවා කාමරේ දොර වහගෙන. හැබැයි අම්මා නිදිද? අම්මා නිදි නෑ. දරුවගේ මෝටර් සයිකලේ මිදුලට එන ශබ්දය ඇහෙනකන් අම්මා ඇහැරලා ඉන්නවා. ගිහලා දොර අරින්නේ කවුද? අම්මා දොර අරින්නේ. දොස්තර ලේලි මගේ මැනික මගේ පණ ඔහොම කියපු එක්කෙනා මොකද කරන්නේ? මහන්සි කියලා ඇවිල්ලා නිදි. හැබැයි කසාද බැන්දත් තමන්ගේ පුතා අම්මා තාත්තවත් හැරෝගෙන පුතා ගෙදර එනකන් ඇහැරලා ඉන්නවා. බලන්න අපේ අම්මලාගේ ආදරය. ඒ දරුවා නම් නරකක් කරන කෙනෙක් නෙවෙයි. අනෙක් සමහරක් දරුවෝ යාළුවෝ තරහ වෙයි පාටියට ගියේ නැතෝ. නේද? යාළුවෝ තරහ වෙයි සාදේට ගියේ නැතෝ. ඊළඟට සමහර යාළුවෝ ඉන්නවා සිගරට් එකෙන් උගුරක් බීපන් කියලා නේ කියන්නේ මුලින්ම. සමහර යාළුවෝ ඉන්නවා වීදුරුවට අරක්කු ටික දාලා කට ළඟට ලං කරලා එක ෂොට් එකක් බොන්න කියනවා නැත්තම් තරහයි. ගෙදර බලන් ඉන්න අම්මා ගැනද හිතන්නේ දරුවෝ අර යාළුවා ගැනද හිතන්නේ? යාළුවා ගැන හිතන්නේ. මත්පැන් බීලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ තුලින් දරුවා වෙනසෙනකොට දුක් වෙන්නේ යාළුවාද අම්මාද? අම්මා. විනාශ වෙච්ච දවසට ළඟ ඉන්නේ යාළුවාද අම්මාද? අම්මා. අපිට හිතවත්ම කෙනාව තමයි අපි රිද්දන්නේ. ගොඩාක් වෙලාවට එහෙමයි. නේද? වැටහෙන්නේ නැතිකම නොතේරෙන කම. බලන්නකො ගෙදරින් දරුවා එළියට ගියොත් හැන්දෑවේ 5ට 6ට යනකොට යනවා දරුවා කියලා යන්නෙත් නෑ සමහරක් වෙලාවට. ගෙදරට දරුවා එනකම්ම අම්මා ඉන්නේ ගින්දරක. ඇයි? අම්මා දන්නවා නොකියුවත් දරුවා මත්පැන් පානය කරනවා. දරුවා යන්තම් නැත්තම් රණ්ඩු සරුවල් වෙනවා. අම්මා පිච්චි පිච්චි ඉන්නේ දරුවට මොන අනතුරක් වෙයිද කියලා. දරුවා හොඳින් ගෙදර එයිද කියලා. දරුවා මොකද කරන්නේ? අම්මා ගැන තාත්තා ගැන හැඟීමක්වත් නැහැ. යාළුවන්ව සතුටු කරන්න ගෙදරින් පිටතට ගිහිල්ලා. යාළුවන්ව සතුටු කරනවා තමන්ගේ දියුණුව තමන්ගේ හිත යහපත බලාපොරොත්තු වෙන තමන්ගේ සුභ සිද්ධිය බලාපොරොත්තු වෙන අම්මා තාත්තව දුකට දාන. මං කිව්වේ ඒකයි. ගොඩාක් වෙලාවට අපි අපිට ආදරය කරන මිනිස්සුන්ව තේරුම් ගන්නේ නැහැ. අපිට හිතවත් අපේ යහපත කැමති කෙනා කවුද කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි ඒ නිසා අපේ පරිහානිය අපේ විනාශයම ලං කරලා දෙන කෙනාට තමයි වැඩි හරියක් සතුටු කරන්න යන්නේ එහෙම කෙනා. ඊළඟට තව එකක් තියෙනවා පින්නතුනි අද කාලේ අම්මලා තාත්තලා හිතන් ඉන්නවා දරුවන්ට තරුණ වයස ආවම යාළුවෝ වගේ ආශ්‍රය කරන්න ඕනේ. ඇත්ත. මොන යාළුවෝ වගේ ආශ්‍රය කරන්න ඕනේ? මොන මිත්‍රයෝ වගේද? කල්යාණ මිත්‍රයෝ වගේ. කල්යාණ මිත්‍රයෙක් වෙච්ච තාත්තට පුළුවන්ද පුතත් එක්ක එකට බොන්න? දැන් වරදියට තේරුම් අරන් තියෙන මං කිව්ව වැරද්දලා අරන් කියලා. ඒ නිසා සමහර තාත්තලා කියනවා මම නම් අපේ පුතාව යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න කියලා. යාළුවෙක් වගේ ආශ්‍රය කරනවා කියන්නේ කල්යාණ මිත්‍රයෙක් වගේ ආශ්‍රය කරන්න. එහෙම කල්යාණ මිත්‍රයෙක් වගේ ආශ්‍රය කරනවා නම් තමන්ගේ පුතත් එක්ක දුසිරිතේ යෙදෙන්න බෑ.